අපි දවස් දෙකක් බලාගෙන හිටියා මේ එයා පොඩක් රෙඩි වෙන ගමන් විතරයි හිටියේ. ඩෙලිවර් කරේ නෑ. ඒ වුණා දැන් අද උදේ ඉඳන් චුට්ටක් එයා අන්කම්ෆර්ටබල්. අද නම් පෙරක් දායි වගේ. දැන් පොඩක් පුෂ් කරනවත් වගේ. අද නම් දායි වගේ. බලමු. लाइट है करने का तो जाने लगे එයා රෙදි කොට උඩටම එන්නේ නේ. බබා හෙලෝ ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතෙනවා. ඔන්න කිව්වත් වගේ මගේ ශිට්සු බබා එයාගේ ඩිලිවර් එක කරන්න රෙඩි වුණේ. අපි කලින් එයා රෙඩි කියලා හිතපු දවස් ඉඳන් දවස් 4කට විතර පස්සේ. ඒ කියන්නේ අද. මෙයා අද තමයි ඩිලිවර් එක කරන්න ලෑස්ති වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වෙලාවේ මෙයා පුෂ් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මෙයා ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. ඔයාලට පේනවා ඇති. මෙයා වේවුලනවත් වගේම ගොඩක් යට මහන්සිය ඇති දානවා. ඉතින් එයා ඒත් එක්කම පුෂ් කරනවා. ඔයාලට පේනවා ඇති. දැන් පොඩ්ඩක් ඇවිත් තියෙන්නේ බබා එළියට. ඉතින් මෙයා මේ වෙලාවේ කියන්න ඕන මෙයා මේ වෙලාවේ ගොඩක් අමාරුවෙන් හිටියේ. මේ විදිහට බාගෙට එළියට ඇවිල්ලා විනාඩි 10ක් 15ක් වගේ හිටියා. ඉතින් ඒක බලන් ඉද්දි මටත් හරි දුකයි. එයා ඒ වේදනාව දකිද්දි මටත් හරි දුකයි. ඉතින් ඒක දකිද්දි මටත් හිතුණා අපිත් ගැහැණු කෙනෙක් විදිහට අපිත් ඔය වේදනාව විඳිනව නේද කියලා. ඉතින් ඇත්තටම මෙයා ක්‍රොස් වුණේ අපි හිතලා ක්‍රොස් කළා නෙමෙයි. අපේ ගෙදර මෙයා වගේම අපිට තව කොල්ලෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්න අපි නොදැනුවත්වම තමයි ක්‍රොස් වුණේ. අපි හිතන් හිටියේ මේ දෙන්න ක්‍රොස් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒත් කොහොම හරි අපිට දින හොයාගන්න බැරුව මේ දෙන්න අපි දෙන්න නොදැනුවත්වම තමයි ක්‍රොස් වුණේ. ඉතින් ඒ නිසා මේ අපි හිතාගත්තා මේ දෙන්න පොඩක් ඈත් කරලා තියනවා මේකෙන් පස්සේ කියලා. මොකද මේ මට මේ පාර මෙයා මෙහෙම දුක් විඳිනවා දැක්කහම මට ඒක හරිම අමාරු වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනදිත් මෙයා පුෂ් කරනවා. මේ දැන් ඔයාලට මේ පේන්නේ එයා පුෂ් කරනවා. මෙයාට මේ ප්‍රෙග්නන්සි එක හරි අමාරු වුණා. ඒක හේතුව මොකද්ද කියලා මම ඔයාලට ඉස්සරහට කියන්නම්. වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉස්සරහට කියන්නම් එයාට එහෙම අමාරු වුණේ කියලා. ඇත්තටම කියනවා නම් මෙයා පුෂ් කරන්න පටන් ගන්න විනාඩි 40ක් විතර පුෂ් කරා. සාමාන්‍යයෙන් විනාඩි 20ත් 30ත් අතර අපි දන්න තරමින් ඒ වගේ කාලයක් ඇතුළත තමයි එයාගේ ඩෙලිවර් එක වෙන්න ඕනේ කියන්නේ. හැබැයි ඒ වෙන්න ඕන කාලයට වඩා මෙයා ගොඩක් පුෂ් කරා. මෙයාගේ බබා භාගයක් එළියට ඇවිල්ලා තියෙද්දිත් විනාඩි 10ක් 15ක් මෙයා හිටියා. මෙයාට පුෂ් කරගන්න අමාරු වෙලා. ඔයාලට මේ පේනවා ඇති මේ පේනවා වගේ මෙතන මේ භාගයක් එළියට ඇවිල්ලා ඔතන විනාඩි 20කටත් වැඩි. ඉතින් මේක බලන් ඉද්දි මට අමාරුයි ඔක්කොටම වඩා. මට හරි පව්. ඉතින් අපි දෙන්න බැලුවා අපි දෙන්නට කරන්න පුළුවන් හෙල්ප් එකක් තියෙනවද කියලා. ඉතින් අපි යාට හෙල්ප් එකක් විදියට යාගේ යටිබඩ චුට්ටක් එයා පුෂ් කරන වෙලාවට විතරක් පල්ලෙහාට පොඩි තල්ලුවක් දුන්නා. මොකද ඒක අපි කරේ ડોක්ටර්ගේ අනුදැනුම යටතේ. එහෙම කවුරු හරි කෙනෙක් මේ වගේ අවස්ථාවක එහෙම උදව්වක් කරන්න බලනවා නම් අනිවාර්යෙන් ડોක්ටර්ගෙන් අහන්න ඔයාලගේ. ඉතින් මේ වෙලාවේ එයා පුෂ් කරද්දි විතරක් එයාට හෙල්ප් එකක් දෙන්න. එයා පුෂ් නොකර නිකන් ඉන්න වෙලාවට එහෙම කරන්න යන්න එපා. ඉතින් මේ වෙලාවේ මෙයා මේ මෙතනින් අහට මෙහෙට යනවා. එයා කම්ෆර්ටබල් නැහැනේ. එතකොට එයා අපි යාගේ බබාලා එළියට ආවහම සුද්ධ කරන්න බ්ලඩ්
කරන්න තියන් හිටපු රෙදි ගොඩ උඩට යනවා. මෙට්‍රස් එකේ ඉන්නේ නැහැ. එයා තැන් තැන් වලට යනවා. එයා කම්ෆර්ටබල් තැනක් හොයනවා. ඒ කියන්නේ අර වේදනාව නිසා තමයි එයා එහෙම කරන්නේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ විනාඩි 40ක් විතර try කළා. අපේ help එක දුන්නාට පස්සේ තමයි මෙයාට එයාගේ delivery එක කරගන්න පුළුවන් වුණේ. first babyව එළියට ගන්න පුළුවන් වුණේ. ඔයාලට මේ මෙතන පේන්නේ එයාගේ first baby ඇවිල්ලා ඉන්නවා. එයා clean කරනවා. අපි චුට්ටක් බලාගෙන හිටියා එයා තනියෙන් එයාගේ වැඩ ටික කරයිද කියලා. මොකද එයාට අපි තනියෙන් කරන්න දෙන්න ඕන. අපි හැම දෙයකටම ඇඟිලි ගහන එක හොඳ නැහැ. කොහොම ටිකක් බලාගෙන ඉද්දි එයාට මහන්සියට ගොඩ එයා ක්ලීන් කරා විතරයි. එයා එයාගේ වජයින එක ක්ලීන් කරන්න ගත්තා. පැටියගේ මේක හපලා මුකුත් කරේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි දෙන්නට සිද්ධ වුණා වෝටර් බෑග් එක කඩලා බබාගේ පෙකණිවල කපන්න. ඉතින් ඒ හස්බන්ඩ් තමයි මේකේ වෙලාවෙ මේ කරන්න ඔයාලට පේනවා ඇති. බ්ලඩ් බලන්න මෙහෙම බලන්න ආස නැති කෙනෙක් ඉන්නවා නම් මේක ස්කිප් කරන්න. මෙතන බ්ලඩ් එහෙම තියෙනවා ඩිස්චාර්ජ් තියෙනවා. ඒ නිසා ඒව බලන්න අකමැති කෙනෙක් එහෙම ඉන්නවනේ නේද? සාමාන්‍ය කට්ටිය බලන්න අකමැති අප්පිරිය කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක්ට මේක ස්කිප් කරන්න පුළුවන්. මේ වෙලාවේ පේනවාට මේ අපි ෆස්ට් බේබි එළියට ආවට පස්සේ අපි එයාගේ වෝටර් බෑග් එක කපලා ඉවර වෙලා එයාව ක්ලීන් කරනවා. පිරිසිදු රෙදි කෑල්ලකින් තමයි ක්ලීන් කරන්න ඕන. ඒ වගේම එයාගේ නහය හොඳට විප් කරන්න ඕන. නහය හොඳට පිරිසිදු කරන්න ඕන. එයාට හුස්ම ගන්න පුළුවන් වෙන්න. මේ බලන්න ඕන පැටිය දඟලනවද අඬනවද කියලා. ඇත්තටම පැටිය ඉස්සෙල්ලාම ආවට පස්සේ විනාඩි දෙකක් විතර යනකම් කිසිම හෙලවීමක් තිබ්බේ නැහැ. අපි දෙනවා ගොඩක් බය වෙලා හිටියේ. මේ වෙලාවේ මම ඔයාලට මේකේ ඔරිජිනල් ක්ලිප් එක දැම්මොත් ඔයාලා බලයි මොකද කියලා. මොකද මම මෙතන මේ වෙලාවේ බය වෙලා ඉන්නේ. හරිම පැනික් වෙලා මම හස්බන්ඩ්ටත් කෑ ගහනවා. ඊයසේ බබාට ගහලා බලන්න චුට්ටක් එයාව හොලවන්න කියලා. මොකද මං හරිම බයෙන් හිටියේ. මොකද එයා විනාඩියක් විතර යනකම් කිසිම හෙලවීමක් කෑ ගැහිමක් තිබ්බේ නැහැ. මං හිතන්නේ එයා අර හිර වෙලා හිටියනේ විනාඩි 15ක් විතර වජයින් එකේ. ඒක නිසා වෙන්නේ නැති කොහොම හරි අපි මෙයා මේව කරගත්තා. දැන් ඔයාලට පේන්නේ අපි පෙකණි වැල කපලා ඔක්කොම කරලා ඉවරුනාට පස්සේ බබාව මේ විදිහට ක්ලීන් කරගන්න. එයා හොඳට ක්ලීන් කරන්න ඕන. තියෙන ඇඟේ තියෙන ඔක්කොම ඩිස්චාර්ජ් අයින් කරන්න ඕන. එහෙම කරලා ඉවර වෙලා ඔයාලට මේ පේන්නේ අපි බබාව තිබ්බා අම්මා ගාවින් කිරි බොන්න. මොකද අනිවාර්යෙන් ඉස්සලාම බබා හම්බෙච්ච ගමන් එයාට දෙන්න ඕන කිරි දෙන්න තියන්න ඕන ක්ලීන් කරලා ඉවරලා. මොකද අපි දැන් මෙයාගේ සෙකන්ඩ් බේබි ඩිලිවර් කරයිද ඊළඟ බේබිස්ලා එනවනේ. ඒ වෙද්දි මෙයා පුෂ් කරන්න පටන් ගන්නවාද අපි ඒ ටික බලන්න ඕන. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි දැන් බබාව තිබ්බා එයා ගාවින් කිරි බොන්න. බබා ඇත්තටම මේ වෙලාවෙත් විනාඩියක් දෙකක් යනකම් කිරි බිව්වේ නැහැ. ටිකක් වෙලා පොඩ්ඩක් මොවා කරලා තමයි බබා කිරි බොන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි බලාගෙන හිටියේ මෙයාගේ අනිත් බබාලා එනකම්. මොකද අපි මෙයාගේ ප්‍රෙග්නන්සි එක වෙලා මාස එකමාරක් විතර ගියාට පස්සේ අපි ස්කෑන් එකක් කරා. එතකොට අපිට ડોක්ටර්ස් වල්ලා කිව්වේ මෙයාගේ පැටව 3 දෙනෙක් වගේ ඉන්නවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන හිටියා තව පැටව දෙන්නෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ අපි දැන් මෙයාව පුෂ් කරන්නෙත් නැහැ. මෙයා මේ විදිහට මහන්සි අරිනවා විතරයි. ඉතින් අපි හරි පයෙන් හිටියයි මෙයා පුෂ් කරන්නේ නැති කියලා. බඩත් තව ලොකුවට තියෙනවත් අපිට පේනවා. ඒ වුණාට මෙයා චුට්ටක් බිම පහුරු ගන්නවා. මේ රෙදි ඔක්කොම අදිනවා. ඒ වගේ දේවල් කරා. ඒත් මෙයා පුෂ් කරන්නේ නැති නිසා අපි ඒ වෙලාවෙත් හරිම මේ පයෙන් හිටියේ. ඊළඟ බබා දැන් අපි බලාගෙන හිටියා. පැයක් බලාගෙන හිටියා. ඊට පස්සේ ඒත් නැහැ මෙයාගේ ඩිලිවරි එකක් කරන්න මෙයා රෙඩි වෙන්නේ. අපි පැය දෙකකුත් බලාගෙන හිටියා නෑ. ඊට පස්සේ අපි අපේ ડોක්ටර්ට කතා කරාට පස්සේ ડોක්ටර් කිව්වා පැය දෙකක් බලුවා නම් දැන් බලන් ඉන්න එපා. යාව එක්කන් එන්න. ඇතුලේ පැටව හිර වෙලාද තව ඉන්නවද කියලා බලා ගන්න ඕන. අපි ස්කෑන් එකක් හරි එක්ස්රේ එකක් හරි කරමු. පැටව නැති වුණොත් ප්‍රශ්නයක් නැහැ. පැටව හිටියොත් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා පැය දෙකකට වඩා බලන් ඉන්න එපා. එක්කන් එන්න කියලා. ඉතින් මේ වෙලාවේ අපි දෙන්න මාර මේ වෙලාවේ කියන්න තේරෙන්නේ නැහැ. මේ වගේ බබෙක් හදන කට්ටිය දන්නවා ෂිට්සු බබෙක් ඕනම බවුවෙක් හදන කෙනෙක් දන්නවා මේ වගේ වෙලාවක
මොන වගේ දෙයක්ද හිතට දැනෙන්නේ කියලා. ඉතින් අපි චූටි බබාවත් අරගෙන අම්මවත් අරගෙන ඉක්මනටම පැය 2කමාරක් විතර ගියාට පස්සේ කියන්නේ ෆස්ට් බේබි ඩිලිවරි කරලා පැය 2කමාරක් විතර ගියාට පස්සේ අපි ඉක්මනටම මෙයාව අරගෙන ડોක්ටර් ගාවට ගියා. ඉක්මනටම මෙයාව ડોක්ටර් ගාවට අරන් ගිහිල්ලා ඉක්මනටම ගත්තා මෙයාව එක්ස්රේ එකක් කරන්න. ඊට පස්සේ මෙයාගේ එක්ස්රේ එක කරා. එක්ස්රේ එක කරාට පස්සේ තමයි අපි දැක්කේ මෙයාගේ ආයේ පැටව නැහැ කියලා. ඉතින් ඉඳලා තියෙන්නේ එක පැටියයි. එයා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙයා ඩිලිවර් කරලා ඒ කියන්නේ ආයේ පුෂ් කරලා නැත්තේ. ආයේ ඩිලිවර් කරලා නැත්තේ. මොකද මෙයාගේ එක බබෙක් විතරක් හිටපු නිසා. ඉතින් වෙලාවට අපි එහෙම බලුවේ කොහොම හරි අරගෙන ගිහිල්ලා මොකද නැත්නම් අපි තවත් පැනික් වෙනවා. අපි තව බලාගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි අපි ඒ වෙලාවෙ ඉක්මනටම එක්ස්රේ එකක් අරගෙන ඔක්කොම කරලා බලවට පස්සේ මෙයාගේ අය බබාලා නැහැ කියලා ක්ලියර් වුණාට පස්සේ අපි ආපහු දෙන්නාම අම්මවයි බබාවයි දෙන්නාම ගෙදර එක්කරගෙන ආවා. ඉතින් ඒ වෙලාවේ අර හිතට ලොකු සතුටක් වගේම ඒක කියාගන්න තේරෙන්නේ නැති හරි සැහැල්ලු බවක් දැනුණා. මොකද මේ වෙලාවේ ප්‍රශ්නේ ඉවරයි. ක්ලියර් බය වෙන්න දෙයක් නැහැ. බබත් සේෆ් අම්මත් සේෆ් කියලා. ඉතින් ඒ වෙලාවේ හිතට හරි සතුටක් වගේම හරි රිලැක්ස් බවක් දැනුණා මේ වෙලාවේ. ඉතින් ඔයාලට මේ පේන්නේ ඊට පස්සේ අපේ ඉන්න එකම චූටි බබාව දැන් කිරි ටිකක් බොන්න අම්මා ගාවින් තියලා මේ තියෙනවා. දැන් මේ ඔයාලා දකින්නේ අපි ආව හොස්පිටලුත් එක්කන් ගිහිල්ලා ඔක්කොම කරලා ගෙනාවට පස්සේ එයාට අපි ලස්සන කෝසියට හොඳට සුවපහසු තැනක් හදලා දුන්නා. ඉතින් එතන මේ ඉන්නව තමයි පේන්නේ. මේ බබා ඔයාලට පේනවා චූටි බබා අපේ. අම්මගෙන් කුක්කු බිබී ඉන්නවා. ඉතින් මේ වගේ තමයි අපේ මේ ඩිලිවර් එක දවසේ ගෙවුනේ. ඉතින් මේක අපි ලස්සනට පැඩින් දාලා එහෙම තමයි හදලා තියෙන්නේ. අලුත් රෙදි කෑලියෝ ටිකක් තමයි මේ දාලා පැඩින් දාලා ලස්සනට එයාට ඉන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලනවා ඇති මගේ මේ චික්ස් බව්වා දැන් ගොඩක් චික්ස් බව්වලාගේ කොණ්ඩේ දිගයි එහෙම තියෙනවනේ. ඉතින් ඔව් මගේ බබාගේ කොණ්ඩේ දිගට තිබ්බා. හැබැයි මේ ප්‍රෙග්නන්සි එක වෙද්දි අපි යා ඔක්කොම ෂේව් කරා. යාගේ කොණ්ඩේ කැපුවා. ඒ කරේ යාට ඩිලිවර් එකට පහසුවට සහ එයාගේ පහසුවට. ඉතින් මේ ඔයාලට පේන්නේ මෙතන මේ හස්බන්ඩ් අපේ මේ එයාලට බල්බ් එකක් සෙට් කරලා තියෙනවා. කහ පාට බල්බ් එකක් දාලා. මොකද චූටි කාලේ පැටියට අනිවාර්යෙන් රස්නේ ඕන වෙනවා. සීතල හැදුනොත් බබාලා අසනීප වෙනවා. එයාලා රස්නෙන් තියන්න ඕන හින්දා තමයි මේ විදියට දාලා තියෙන්නේ. ඔන්න ඔය විදියට තමයි සේෆ්ලි මේ අපේ බබා ඩිලිවර් එක කරේ. ඉතින් වීඩියෝ එක බැලුවට thank you so much. ගිහින් එන්නම්. bye bye. subscribe කරන්නත් අමතක කරන්න එපා.